හා යාළුවනේ අද මම බැලුවා සීතල කෑමක්. ඒ කියන්නේ සංජා කියලා. ඒක ස්වීට් ඩෙසර්ට් එකක් තමයි. ඒක හොඳ ඇඟට ශරීරයට හොඳ ගුණදායක කෑමක්. ඒක පොඩි ලේසියම කෑමක්. ඉතින් ඒක මම හදන එක මම ඔයාලට පෙන්නන්නම්. සුළු සිම්පල් රෙසිපි එකක් මම පෙන්නන්නම් ඔයාලට කොහොමද හදන විදිය. තම අගාර කියන්නේ සංජාත් කියනවා අගාර කියනවා. දැන් මේක ඇවිල්ලා අපි වතුරේ දාලා මේ සෝක් කරන්න ඕනේ, පෙනෙන්න තියන්න ඕනේ. තිබ්බට පස්සේ තමයි මේක අපි බොයිල් කරලා ඒකට ඕන ෆ්ලේවර් එකක් වාට ඇඩ් කරලා හදන්න පුළුවන්. මම මේක පොඩි පුංචි තීරයකට කපා ගත්තා. එතකොට මේක පහසුවෙන් දිය වෙනවා. ඉතින් මම පෙන්නන්නම් කොහොමද කරන්න විදිය. ඕකේ, let's go. වතුර දාලා දැන් සෝක් කරන්න දැම්මා ටික වෙලාවක්. මම ලිපේ තියලා අගාර එක දාලා පෙනෙන්න තියාට පස්සේ ලිපේ තියලා දැන් ඒකට සීනි ඇඩ් කරන්න ඕන. සීනි වාට අවශ්‍ය ප්‍රමාණයට සීනි යොමු කරලා සමහර සීනි අඩුවෙන් දානවා, සමහර සීනි වැඩියෙන් දානවා. ඒ අවශ්‍ය ප්‍රමාණයට ඔයගොල්ලෝ දාගෙන එහෙම දාගෙන දිය කරලා. ලුණු පොඩ්ඩක් දානවා. ලුණු ලාවට පොඩ්ඩක් දානවා. ලුණු පොඩ්ඩක්. එතකොට සීනි ගතිය තේරෙනවා. මුසු මම දැන් මේ බ්‍රෑන්ඩ් එක තමයි ගත්තේ. මේ බ්‍රෑන්ඩ් එක නියම බ්‍රෑන්ඩ් එක ඉරමුසු කියන්නේ නන්නාරි සිරප් එක. දැන් මේක දාන්න යන ඕන ෆ්ලේවර් එකක් ඕගොල්ලන්ට දාගන්න පුළුවන්. සමහර කණ්ඩේ කලරින් දාන මම ඒ වලට කැමති නැහැ. මම ඉතින් හොඳ එසෙන්ස් තමයි දාන්නේ. ඔයාලට පළතුරු වුණොත් ඔයාලට ජූස් කරලා දාන්නත් පුළුවන්. අවදාන. හරි. මම හැන්ඩලින් කරගෙන ඉන්න ඕනේ. එතකොට ඒක මේවා දිය වෙනකම් මේක දිය වෙනවා. උක්ක වෙනවා දිය වෙනවා. ඒ අතරතුර දෙයි උස පොඩ්ඩක් දාගන්න ඕනේ. හරි ඒක දිය වෙනකම් හැන්ඩෙන් කරකලා දියන්න ඕනේ. එතකොට තමයි ඒක දිය වෙන්නේ. දිය වුණාට පස්සේ අපි වෙනම මේකේ නිවන්නව තියන්න ඕනේ. ඒක ඊට පස්සේ එහෙම නිකම්ම උක්ක වෙනවා, තික් වෙනවා. තික් වුණාට පස්සේ ඒක සෙට් වෙනවා. ඒක සෙට් වුණාට පස්සේ ෆ්‍රීසර් එකේ පොඩ්ඩක් යන්තම් තියලා ගන්න ඕනේ. කසකස පොඩ්ඩක් දාගන්නවා. එතකොට රහ සීතල රහ ඔක්කොම වැඩි වෙනවා. දාගන්නවා. නියමයි. මේක රස්නේ නිවන්නම තියන්න ඕනේ. තිබ්බට පස්සේ මේක සෙට් වෙනවා. සෙට් වුණාට පස්සේ ෆ්‍රිජ් එකේ ඔයාලට ඕන ප්‍රමාණයක් තියලා ඊට පස්සේ කපා ගන්න කෑලි එක. ඔයාලට මොනවාරි දාලා ගන්න. සංජා කියන්නේ මේකයි අගාර කියන්නේ මේක ඉංග්‍රීසියෙන්. රෙඩි වෙලා ඉවරයි. හොඳ සීතල කෑමක්. මේ බලන්න කසකසවකම මේ ෆ්‍රන්ට් එකේ තියෙන්නේ. මකන්න යන්නේ බලන්න. මේක හරි ගුණදායකම කෑමක්. නියමයි. යාළුවනේ මගේ තව වීඩියෝස් මෙන්න ඉදිරියට එනවා. ඔයගොල්ලන් යාළුවනේ මට සපෝට් එකක් දෙන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් තව වීඩියෝ එකකින් හමු වෙමු. ඔයගොල්ලන්ට හොඳම ජය වේවා.